පාටිකුරුල්ලෝ කතාව සමගින් එකතු වෙලා ඉන්න ඔයාලව ගොඩාක් ආදරෙන් පිළිගැනීමට කැමැත්තක් තියෙනවා. ඇත්තටම නුරාන්ට හඬා වැටෙන්නම සිද්ධ වෙන හේතුවක් ගැන මට අද කතා කරන්න පුළුවන්. නුරාන් හැමතිස්සෙම හිතාගෙන ඉන්නේ හරිම වැරදි විදියටයි කියන කතාව ගැන තමයි අපි මතක් කරන්න ඕනේ. නුරාන් පහුගිය කාලෙම සිද්ධ කරේ කේල්සිට කරදරයක් වෙන වැඩ විතරමයි. නුරාන්ට ඕන කරේ සල්ලි විතරයි. ඉතින් ඒ වෙනුවෙන් නුරාන් තමන්ගේ ජීවිතේ ඕනෑම දෙයක් කැප කරන්න ගොඩාක් කැමැත්තෙන් පසු වුණා කියන කතාව ගැන විතරක් අපි හැමෝම මේ වෙලාවේ කතා කරන්න අවස්ථාවක් තියාගෙනම ඉන්න ඕනි කියන කතාව ගැන තමයි අද අපිට විශේෂයෙන්ම මතක් කරන්න සූදානමක් තියාගෙන ඉන්න ඕනි කියන කතාව ගැන තමයි අද අපි හැමෝම මේ වෙලාවේදී කතා කරන්න අවස්ථාවක් තියාගෙන ඉන්නේ කියන කතාව ගැන තමයි අද අපිට වඩාත්ම කතා කරන්න අවස්ථාවක් දීලා තියෙන කතාව බවට පත් කරලා ඉන්නේ කියන කතාව ගැන තමයි අද අපි විශේෂයෙන්ම ඔයත් එක්ක කතා කරන්න සූදානම්කමක් තියාගෙන හිටියේ. ඉතින් ඒකේ හරිම වටිනාම අවස්ථාවක් අපිට මේ වෙලාවේ කතා කරන්න ඉඩක් ලැබලා දෙනවා කියන කතාව ගැන තමයි අද මේ වෙලාවේ කතා කරන්න අවස්ථාවකුත් තියාගෙන ඉන්නේ කියන ඒ කතාව ගැන තමයි අද මතක් කරන්න ඕනේ. ඩොක්ටර් පහුගිය කාලෙම කරපු දෙයක් තිබුණා. ඩොක්ටර් වෙන කිසිම දෙයක් නෙමෙයි. කෙවින්ලගේ පවුලේ විශේෂයෙන්ම ඩඩාගේ හිත හදන වැඩේට ඉහළින් ඉන්න කෙනෙක් තමයි. කෙවින්ගේ තාත්තට වැටෙන්න නොදී හයියෙම අල්ලගෙන ඉන්න කෙනෙක් විදියට අපිට පහුගිය කාලේ දැක බලා ගන්න අවස්ථාව හදලා තිබුණා නේද කියන කාරණා ටික තමයි මම ආට මතක් කරන්නේ. කොටින්ම කියනවා නම් මේ ඩොක්ටර් නිසා ගොඩාක් කරදර වලට ලක් වෙන්න සිද්ධ වෙන්න පුළුවන් කියන කතාව ගැන අද අපිට මේ වෙලාවේ කතා කරන්න අවස්ථාවක් තියාගෙන ඉන්නවා කියන ඒ කතාව තමයි අද අපිට මේ මොහොතේදී කතා කරන්න පුළුවන්කම තියාගෙන ඉන්නේ කියන ඒ කතාව ගැන තමයි අද අපිට මේ වෙලාවේ කතා කරන්න අවස්ථාවක් තියාගෙන ඉන්නේ කියන කතාව ගැන තමයි අද අපිට මේ මොහොතේදී ඔයාව දැනුවත් කරන්න සූදානමක් තියාගත්තේ. ඒ විශ්වාසය අපිට මේ මොහොතේදී හොඳින්ම කතා කරන්නට අවස්ථාවක් ලබා දෙනම කතාවක් බවට පත් කරගෙන හිටිය කියන කතාව ගැන තමයි අද අපිට මේ වෙලාවේ මතක් කරන්න පුළුවන් වෙලා තියෙන්නේ. ඉතින් ඒක හරිම වටින අවස්ථාවක් විදියට මම ආට කියනවා. කොටින්ම කියනවා නම් තව දෙයක් අපිට මතක් කරන්න පුළුවන්. ඒ තමයි ඩොක්ටර් සහ කෙල්සි අතර සම්බන්ධයක් ඇති වුණොත් ඇත්තටම Taman ඒ වගේ දෙයක් සිද්ධ කළේ අපරාධි නේද කියන එක ගැන ගොඩාක්ම දුක් වෙන්න හේතු කාරණා ටිකක් ඇති කරගෙන ඉඳීවි කියන කතාව ගැන තමයි අද අපිට වීඩියෝ එක හරහා මතක් කරන්න හැකියාවක් තියෙන කියන ඒ කතාව තමයි අද අපිට මේ වෙලාවේ කියන්න පුළුවන්.